සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් සනීපෙන් සතුටින් ඇති කියලා බලාපොරොත්තු වෙනවා. අදත් ගෙනාවා අලුත්ම මල් පැකේජ් 3ක් ඔයාලට. හොඳට බලලා ඔයා කැමති පැකේජ් එකක් තියෙනවා නම් බලලා ඕඩර් කරන්න. ගොඩක් අය මල් ගැන අහනවා. ඉතින් අලුතෙන් ගොඩක් අය එකතු වෙලා මල් ගැන අහනවා. සමහරක් අය ව්‍යාපාරයකටත් වඩා ඒගොල්ලන් අර හිතේ සැනසීමට විනෝදාංශයක් විදියටත් මල් හදන අය ගොඩක් ඉන්නවා. ඉතින් ඇත්ත ව්‍යාපාරයකටත් වඩා ඇත්තටම මල් වගාව කියන්නේ අපේ හිතට සැනසීමක් ගෙනල් දෙන භාවනාවක් වගේ දෙයක්. අපේ ඉවසීම ගොඩාක් ප්‍රගුණ කරගන්න පුළුවන් දෙයක් තමයි මල් කියන්නේ. චූටි පැලයක් හදලා ඒ පැලේ ලොකු වෙලා මලක් එනකම් බලන් ඉන්නවා කියන්නේ ඇත්තට මේක භාවනාවක් වගේ. ඉතින් ඔයත් මේ ලස්සන ව්‍යාපාරයේ ඉස්සරහටම යන්න කියලා ආරාධනා කරනවා. මේ තියෙන බැංකොක් පැකේජ් එක. මේක හොට් ලිප් එකක්. මේක බ්ලැක් වර්ගයක්. මේක ජම්බෝ බ්ලැක් කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක ජගුවර් ග්‍රීන් එකක්. ඒ වගේම මේක මිලියන් ෆ්ලවර් එකක්. මේක මිලියන් රෙඩ් එකක්. ලිවියම් රෙඩ් එකක්. චූටි පැලයකුත් එක්ක. ලිවියම් රෙඩ් එකක්. ඒ වගේම මේකේ තියෙනවා ලිලි පැලයක්. මෙන්න මේ වගේ ලස්සන මල ආසන්න වගේ පැලයක් එකක්. මේ පැල 6 ඔයාට රුපියල් 3000කට ගන්න පුළුවන්. කැමති නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මේක සීඩ් පැල පැකේජ් එක. මෙන්න මේ ලස්සන මලයි පොහට්ටුවයි එක මෙන්න මේ ලස්සන සීඩ් එක තියෙනවා. ඒ වගේම මේකත් රෝස පාටක් තමයි. කලින් එකට වඩා ටිකක් ඩාර්ක් කලර් එකක්. මෙන්න මේ වගේ ලොකු කොළ තියෙන මෙන්න මේ සීඩ් එක තියෙනවා. ගොඩක් වෙලාවට මල් ගොඩක් ලොකු වෙනවා. මේකේ කියන්නේ කොළ දැක්කම හිතන්න පුළුවන්. මේක බ්‍රවුන් සීඩ් එකක්. මෙන්න මේ ලස්සන කලර් එක. බ්‍රවුන් සීඩ් එක. ඒ වගේම මේකත් නැනෝ එක වගේ කර්ලි වෙච්ච මලක් තියෙන්නේ. ඒ වගේම බයි වෙලා තියෙන මෙන්න මේ ලස්සන සීඩ් එක තියෙනවා. මේක හතර ඔයාට රුපියල් 4400කට ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් බලලා මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම තව පොඩි පැල පැකේජ් එකක් තියෙනවා. මෙන්න මේක පැල කිහිපයක් වගේ තියෙන මෙන්න මේ මිස්ටික් එක තියෙනවා. ඒ වගේම මෙන්න මේ හොට් ලිප් එක තියෙනවා. ඒකෙත් පැල දෙකක් වගේ තියෙනවා. ඒ වගේම මේක මිලියන් ෆ්ලවර් එකක්. ඒකෙත් පැල කිහිපයක් තියෙනවා. ඒ වගේම මේක ලිලි එකක්. මෙන්න මේ හතර ඔයාට ගන්න පුළුවන් රුපියල් 2500කට. ඔයා කැමති නම් බලලා ඕඩර් කරන්න. මේ ටික ඔයාට එවන්න පුළුවන් කුරියර් කරලා. ඔයා කැමති පැකේජ් එකක් තියෙනවා නම් බලලා මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඉතින් එහෙමනම් අලුතින් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ගිහින් එන්නම්.